මට තරහ නැතුව කියන්නකෝ අම්මලාට දරුවා හම්බ වෙන්නේ පිනටද පවටද? පිනට හරි. එතකොට මට තරහ නැතුව කියන්නකෝ අජාසත් රජුරෝ බිම්බිසාරට හම්බුනේ පිනටද පවටද? එහිනායි ඔල එහෙනම් චණ්ඩි වගේනේ කිව්වේ දන්නේ ගන්නේ. රුවන්වැලි මහසෑය ගාවට ගිහිල්ලා ඉල්ලලා ගන්නේ. එන්න කියලා. මං අහන්නේ අජාසත් රජුරෝ බිම්බිසාර මහ රජුරට හම්බුනේ පිනටද පවටද? හරි පවටේ කියලා කියනවා නම් සිදුහත් කුමාරයා සුද්ධෝදන මහ රජුරන්ට හම්බුනේ පවටද? එහෙනම් මෙතන දරුවා හම්බෙන එක පව්පින් කතාවක් නෑ. ඔය දරුවා නැති අහිංසක කාන්තාවන්ට නිකන් ඔය මේ රටේ නැති ලෝක නැති උන්වහර් පොචන කියන්න යන්න එපා. අපි ආවේ පව්පින් කතාවක් නෑ. ඔය ඇවිල්ලින්න මොකටද දන්නවද? ඔය ඇවිල්ලින්නේ ඔය චූටියකට ඇකේ ගහගෙන හිටියට ඔය ඇවිල්ලින්නේ මගේ රත්තරන් අම්මේ සසර ගනුදෙනුවකට. ඔය ඇවිල්ලින සසර ගනුදෙනුවකට සංසාර ගනුදෙනුව පියවලවන්න තමයි ඔය ඇවිල්ලා තියෙන්නේ. තාම චූටි අවුරුදු 2යි. ඒ නිසා අපි දන්නේ මෙයා මොන විදියෙන් මේක පියවයිද කියලා. අජාසත් රජු විදිහට පියවයිද? සිදුහත් කුමාර විදිහට පියවයිද කියලා අපි දන්නේ නැහැ. නා පව්පින් කතා තියාගන්න එපා කවදාවත්. ඔය ඇවිල්ලින සසර ගනුදෙනුවකට ඔයාලට මම ලස්සන කතාවක් කියන්නම්. එකපාරක් අම්මයි පුතා එකට හිටියේ. අම්මයි පුතා ඉන්නකොට අම්මා අතුරුදහන් වෙනවා. අම්මා අතුරුදහන් වුණාට පස්සේ පොලිසියෙන් බලනවා. බලනකොට අම්මා නැහැ. හොඳ වැඩක් පුතා කළා තියෙනවා. අම්මා මරනවා. කෑලි වලට කපනවා. දනමස් ගන්නට කපලා දුම්මැස්ස දාලා වේලලා දවස ගන්න කනවා. ඔය පළවෙනි අම්මද දරුවෝ කාපු. නේ? එතකොට කී දහහක් නම් දරු පැටව් අම්මගේ අතින් මරුන් කනවද? කී දහහක් නම් දරු පැටව් දරුවගේ අතින් අම්මා මරුන් කනවද? තාත්තා මරුන් කනවද? ඒ නිසා මේක තේරුම් ගන්න. මම මේ කියන්නේ මේක කිව්වයි කියලා දැන් එන්න එපා මට කෑ ගහගෙන මේ දරුවෝ උන්ට තියෙන ආදරේ නැති වෙයි කියලා. මම කියන්නේ ආදරේ කරන්න. ආදරේ කරන්න බලා ගන්න. ඔය ඇවිල්ලා තියෙන ගනුදෙනුව අප්පියවන්න. මොනවද දන්නේ නැනේ මෙයාලා ඔයාලට පියවන්න තියෙන ගනුදෙනුවනේ. බුදුහාමුදුරෙන් නම් කියයි. දැන් සමහරක් දරුවෝ ඉන්නවා මගේ රත්තරන් බුදු අම්මේ අපච්චි මාර ආදරේ අම්මටයි තාත්තටයි. පුදුම ආදරේ. ඉඳලා ඉවරලා එයාලා ඇත්තටම පින්කම් කරනවා අම්මටයි අපච්චිට අනුමෝදන් කරනවා. එහෙම දරුවෝ ඉන්නවා. සමහරක් දරුවෝ මොකද කරන්නේ? උදේ ගෙදරින් ගියන් පස්සේ කුඩු ටික ගහලා ඇවිල්ලා අම්මගේ කන පරනවා. තාත්තේ කන පල කොහොමද හත්තලා මේ පිනේ කියලා කියන්නේ එතකොට? දැන් කුඩු ගහන කට්ටිය වැඩි නැද්ද කොල්ලෝ? ඔය කොල්ලලා අම්මලා මරන්නේ නැද්ද? ඉතින් සරලම කතාවකුත් ඉතින් අර දැන් ඔය මේ කොටගල වෙච්ච ප්‍රශ්න මම අර එකපාරක් කිව්වේ. අම්මයි තාත්තයි පුතයි විතරයි ඉන්නේ. හැමදාම පුතා කුඩු ගහලා ඇවිල්ලා අම්මගෙන් තමයි තමන්ගේ තියෙන පහත්ම වැඩේ කරන්නේ අම්මගෙන් බලෙන්. තාත්තගේ බෙල්ලට පිහිය තියලා වැඩේ කරන්නේ. එක දවසක් උදේ 3යි කොල්ල කුඩු ගහලා එනකොට අම්මයි තාත්තයි අහිංසක විදිහට බුදි. කොල්ල මොකද කරන්නේ? බලෙන් අම්ම වැදගෙන යනකොට තාත්තා වැදලා කියනවා මගේ රත්තරන් පුතේ ඔක කරන්න එපා. එපා මට දරා ගන්න බෑ ඔක කරන්න එපා. ඇහුවේ නෑ. තාත්තා මොකද කරේ? ගත්ත කැත්ත පාරවල් 132ක් ගහලා කොල්ල කැපුවා. පාරවල් 132ක් ගහලා කොල්ල කැපුවා. පැහැදිලි නේ? ඒ නිසා සංසාර ගනුදෙනු නිකන් තමන්ගේ ඇඟේ ගහගන්න යන්න එපා. මම කියන්නේ දරුවට ආදරය කරන්න, දරුව රැක බලා ගන්න, යුතුයකම් ටික කරන්න, හැමදේම කරන්න, මුළු හදවතින්ම ආදරය කරන්න, අල්ල ගන්න එපා. මේ තද්ද කරගෙන ඉන්න එපා. දැන් අර සරලව කිව්වොත් හිතන්නකෝ සමහරක් අම්මලාගේ අවුරුදු 7 8 දරුවෝ මැරෙනවා. පිළිකාවල් හැදිලා. අර මරණේ බදාගෙන මයි කෑ ගහනවා. අනේ ඊළඟ ආත්මේ මගේ රත්තරන් පුතේ මගේ වෙලාව උපදින්නේ කියලා. දැන් අර පොඩි එකාගේ අර කැන්සර් එක හැදිලා වෙලාසිනින් මැරෙන එක තව ආත්ම 500ක් තිබුණත් අර අම්මා ආත්ම 500 මඩක් නැද්ද? එයි අම්මේ අහ කරන දේවල් මම කියන්නේ මේ දරුවෝ හදන්න එපා කතාවත් ඔය වරදව වටහා ගන්න එපා. මම කියන්නේ තදින් අල්ලන්න යන්න එපා. මේක අවබෝධ කරගන්න බලන්න මගේ රත්තරන් අම්මේ. පැහැදිලි නේ? දරුවන්ට ආදරය කරන්න, දරුවන්ට උගන්වන්න, දරුවෝ යහපත්මකට ගන්න. හැමදේම කරන්න. කරාට බොහොම අර අවබෝධයෙන් මේ ගමන යන්න හොඳේ. එහෙනම් ඉතින් අනන්ත සංසාරේ පටන් මේ මොහොත දක්වා මා කලාව යම් පිනක් වේදී සියලුම පින් මගේ රත්තරන් බුදු අම්මලා පච්චිලාට අනුමෝදන් වෙන්න ඕනේ.